වේදිකා නාට්‍යකරුවෙක් වගේම ටෙලිනාට්‍ය නළුවෙක් විදියට රංගන ශේෂ්ත්‍රයට එන ඔහු අති දක්ෂයෙක්. මේ දවස්වල හැමෝගෙන්ම බැනුම් අහන රිසෙප්ෂන් බෝයි ගැන තමයි මේ කතාව. කොහොමද මේ දවස්වල රංගන වැඩ කටයුතු? මේ දවස්වල සිරස නාලිකාවේ විකාශය වන කොටු ටෙලිනාට්‍යයේ රූගත කිරීම් වලට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ අතරතුර වේදිකා නාට්‍යවල වැඩ කටයුතු කරනවා. ඔබ රංගනයේ දායක වන කොටු ටෙලිනාට්‍යයේ කරන චරිතය ගැන කිව්වොත් මම කසුන් ඉන්නේ රිසෙප්ෂන් බෝයි කෙනෙක් විදියට. කොටු ටෙලිනාට්‍යයට ලැබෙන ප්‍රතිචාර කොහොමද? ඇත්තටම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සමහරු මට කතා කරලා බැනලත් තියෙනවා. ඒ අතරින් අමතක නොවන ප්‍රතිචාරත් නැද්ද? එක දවසක් මං කඩේට ගියා. ඒ වෙලාවේ එතන හිටපු කෙනෙක් මට බැන්නා රූම්ස් වලට යන මිනිස්සුන්ට බලු වැඩ කරන්න එපා කියලා. හිතාගන්න බැරි ප්‍රතිචාර. ඔබ මේ ශේෂ්ත්‍රයට එන්නේ කොහොමද? මම වේදිකා නාට්‍ය නළුවෙක් විදියට තමයි මුලින්ම ශේෂ්ත්‍රයට එන්නේ. ඒක තමයි ආරම්භය. රංගන ජීවිතේ රඟපාන්න ආසාවෙන් ඉන්න චරිතයක් නැද්ද? විශේෂ චරිතයක් නෑ. මට ලැබෙන ඕනම චරිතයක් මම කරනවා. වැඩිහිටියන්ට පමණයි කියලා චිත්‍රපටයක රඟපාන්න අවස්ථාවක් ලැබුණොත් බාර ගන්නවද? මට ඒක ප්‍රශ්නයක් නැහැ. පිටපත බලලා මට ඒක කරන්න පුළුවන්ද කියලා මම බලනවා. නවක නළුවෙක් විදියට රංගන ජීවිතයේ මුහුණ දුන්න අභියෝග නැද්ද? ඔව්, ඇත්තටම වේදිකා නාට්‍ය නළුවෙක් ටෙලිනාට්‍ය නළුවෙක් කියන තැනට ඒකම අභියෝගයක්. රංගන ශිල්පියෙක් විදියට මේ ශේෂ්ත්‍රයේ දකින්න ආසම හීනයක් තියෙනවද? ඔව්, මම ගොඩාක් ආසයි මලයාලම් සිනමාවට. දවසක මලයාලම් සිනමාවත් එක්ක ලොකු වැඩක් කරන්න ආසයි. චරිතාංග නළුවෙක් වෙන එක මගේ ලොකු හීනයක්. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවත වීඩියෝ නැරඹීම සඳහා subscribe බටන් එක හා bell බටන් එක click කරලා අපේ channel එක subscribe කරන්න.